Welcome to a world beyond words. සුළගේ රහස. එකොමත් එක කාලෙක ජපානයේ ලස්සන පුංචි ගමක් තිබුණා. මේ ගමේ තිබුණ විශේෂත්වය තමයි මේ ගමට හුළඟ හමන්නේ රෑට විතරයි. මිනිස්සු මේකට කිව්වා මේ හුළඟ ටිකක් ලැජ්ජා ඇති. ඒක නිසා වෙන්න ඇති මෙහෙම වෙන්නේ කියලා. ඒ වුණත් මේක විශ්වාස කළේ නැති එක්කෙනෙක් හිටියා. අන්න එයා තමයි සෝරා. ඉතින් සෝරා හිතුවා මොකක් හරිම මේකට හේතුවක් ඇති. නැත්තම් මෙහෙම රැට විතරක් හුළඟ හමන්නේ නැහැනේ කියලා. ඉතින් දවසක් සෝරාට අමුතුම විදිහේ සද්දයක් ඇහුණා. කෙනෙක් Tamanට රහසින් කතා කරනවා වගේ. සෝරා ඒ ඇහෙන සද්ද පිටිපස්සේ ගියා. මේ විදිහට මෙයා ඇතුළු වුණේ ලොකු උණ කැලයකට. මෙයා මෙහෙම යනකොට එකපාරටම පුංචි වීදුරු භාජනයකින් අමුතුම මිනිහෙක් මතුවුණා. එයා පුංචි පිරිමි ළමයෙක්. මෙයාගෙන් කවුද කියලා අහනකොට එයා කිව්වා මම තමයි කේස්. මම මේ ගමේ හුළඟ කියලා. ඉතින් සෝරාට මේක විශ්වාස කරන්නත් අමාරුයි. එතකොට එයා ඇහුවා හුළඟ තාමත් ජීවත් වෙනවා කියලා. එතකොට එයා කිව්වා ඔව් ඒ වුණත් මං හිර වෙලා. මේ ගමේ මිනිස්සු මං කුණාටු ඇති කරනවා කියලා මාව හිර කරා කියලා. ඉතින් සෝරා ඉක්මනටම ගියා මේ ගමේ තිබුණු පූජක ස්ථාන. ඉතින් පූජකතුමත් මේක පිළිගත්තා. මේ ගමේ මිනිස්සු ලොකු ලොකු කුණාටු වලට බයේ මේ පුංචි කේස්ව හිර කරලා තියෙනවා. ඒ වුණත් ඒකෙන් ඇතිවෙන අතුරු විපාක ගැන මෙයාලා හිතලා නැහැ. මේ හිර කිරීමත් එක්කම ගමේ තිබුණු වාතය ගොඩක් බර වෙලා තියෙනවා. මිනිස්සුන්ට හුස්ම ගන්න පවා අමාරු වෙලා තියෙනවා. ඒ වුණත් කාටවත් ඊට පස්සේ කේස්ව හම්බෙලා නැහැ. ඉතින් පූජකතුමා පුංචි සෝරාට කිව්වා ඔයා ගිහින් දැන් කේස්ව නිදහස් කරන්න කියලා. ඒක කරන්න ඕනි පුංචි කන්දක් උඩද කියලාත්. පූජකතුමා කේස්ව නිදහස් කරන්න කිව්වට සෝරාට ටිකක් දුකයි. එයා කේස්ව දැකපු පළවෙනි වෙලාවෙම හිතාගත්තා එයාව තමන්ගේ හොඳම යාළුවෙක් කරගන්නවා කියලා. ඒ වුණත් දැන් එයාට ගම වෙනුවෙන් එයාගේ පුංචි යාළුවා අමතක කරන්න වෙනවා. එයා මේක ගැන කේස්ට කිව්වා. ඉතින් එයා කිව්වා එක්කෙනෙක් ගැන හිතනවට වඩා ගොඩක් කට්ටිය ගැන හිතන එක හොඳයි. ඒක නිසා හැමෝගෙම යහපත වෙනුවෙන් මාව නිදහස් කරන්න කියලා. පුංචි සෝරා හිත හදාගත්තා. එයා හිමීට මේ පුංචි වීදුරු භාජනය බින්දා. එතකොටම ලොකු හුළඟක් ගම වටේම හමාගෙන ගියා. ඉතින් ඒ විදිහට හුළඟ මේ ගමට ආයෙත් ආවා. ඉතින් වෙනද වගේ නෙවෙයි. මේක දවල් වරු වුණත් ගස් හිමීට නටන්න ගත්තා. හුළඟ ආපු සතුටට. ඉතින් මේ විදිහට සෝරා තමන් ගැන විතරක් නොහිතා අනිත් අය ගැන හිතපු නිසා අන්තිමට හුළඟ ගමට ආවා. ඉතින් අපිත් එහෙමයි වැඩ කරන්න ඕනි. තමන් ගැන විතරක් හිතන්න එපා. ඒ වගේම අපිට මේ කතාවෙන් ඉගෙන ගන්න තවත් දෙයක් තියෙනවා. මිනිස්සු කියන සීමාවෙන් එහාට හිතන්න පුරුදු වුණොත් එතන අනිවාර්යෙන් සාර්ථකත්වයක් තියෙනවා. ඉතින් ඔයත් එක සීමාවක හිර වෙලා ඉන්න එපා. වෙනස් විදිහට හිතන්න.